කොහොමද ඉතින් අපි අද සෙට් වෙන්නේ ගොඩක් කාලයකට පස්සේ මෙහෙමයි මට සති දෙකක් විතර යලුනේ මේ වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි වුණා මම කරන ජොබ් එකත් එක්ක සීසන් කාලේ වැඩ වැඩි නිසා මට වීඩියෝ අප්ලෝඩ් කරන එක කල් දාන්න වුණා හරිද මේ විද්දි views නමන ඔක්කොම බහලා ඇත්තේ රිච් නමන හැමදේම බහලා ඇත්තේ ඒ හින්දා අප් කරලා ගන්න ඕනේ මෙහෙමයි පොඩි සතුටුදායක ආරංචියක් තියෙනවා මම කිව්වාගේම කම්පියුටර් එකක් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් මාරම සතුටක් පොඩි කාලේ ඉඳලා තිබ්බ ලොකු හීනයක් මේ විදියට හැබෑ වුණ එක ගැන ඇත්තටම මගේ හොඳම යාළුවයි මටයි පොඩි කාලේ ඉඳලා තිබ්බ ලොකු ආසාව පොඩි පොඩිම කාලේ ඉඳලා නෙමෙයිද දැනට අවුරුදු 4ක ඉඳලා තමා try එක දුන්නේ මේ PC එකක් ගන්න ඒ හීනේ ඉතින් මේ වෙද්දි හැබෑලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් අර කිව්වා වගේම මම ඉස්සරහට අපේ channel එකේ PC game ඒ කියන්නේ PC game තියෙන්නේ ඒ වගේ වීඩියෝ තමයි ඉස්සරහට ගොඩක් අප්ලෝඩ් කරන්නේ ඒ වගේම මොබයිල් ගේම් වල අප්ලෝඩ් කරනවා ඒ කියන්නේ PC එකේ මොබයිල් එකේ දෙකේම තියෙන ගේම්ස් කලර් මේ වගේ අප්ලෝඩ් කරනවා එහෙනම් මම හිතනවා PC ගන්න අයටත් අවුලක් නැති වෙයි PC game play කරන අයටත් අවුලක් නැති වෙයි මොබයිල් play කරන අයටත් අවුලක් නැති වෙයි හරිද ඒගොල්ලොටම සාධාරණ විදියට game play upload කරනවා හරි friends PC එකක් ගත්තත් හරි YouTube එකට දාන පළවෙනි වීඩියෝ එකේදී අපි කවුරුත් දන්න IJI game එක තමයි මම මුලින්ම දෙන්න try කරේ කියන්නේ මුලින්ම දෙන්න ඉතින් ඉන්නේ හරිද තව ගේම් ප්ලේ ටිකක් දෙන්න තියෙනවා තව ගේම් ටිකක් තියෙනවා හොඳ ගේම් ටික ඒ වුණාට මට හිතුණා මේ අපි ඉස්සර ඉඳලා ගහපු මුල්ම කාලේ ඉඳලා කියන්නේ තාමත් සුපිරි ගේම් එකක් මම හිතන්නේ 2000 දී වගේ තමයි ගේම් එක රිලීස් වුනේ ඒ කාලේ හැටියට තිබ්බ සුපිරි ගේම් එකක් තමයි මම අද ඔයාලට දෙන්න යන්නේ හරි ෆ්‍රෙන්ඩ්ස් වැඩි කතා බහ නැතුව අපි IJI ගේම් එකේ පළවෙනි මිෂන් එක මේ විදියට ප්ලේ කරමු ෆ්‍රෙන්ඩ්ස් අපේ IJI ගේම් එකේ තියෙන්නේ මෙහෙමයි. මෙයා IJI ප්‍රාසත්තු සේවයේ ඉන්න මේ සෝල්ජර් කෙනෙක්. මෙයාට ලැබිලා තියෙන මේ මිෂන් ටිකක් තමයි මේ අපිට ප්ලේ කරන්න තියෙන්නේ. කියන්නේ මේමක් අතරතුර වෙන දෙයක් තමයි අපිට ප්ලේ කරන්න තියෙන ගේම් එකේ විදියට. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මෙතන ඉන්න ස්නයිපර් කාරෙක්. අපි ආවගමු ඉක්මනට. එහෙම නැතුන පොඩ්ඩ මිස් වෙච්ච ගමන් එයාගේ වදිනවා ඉතින් ඩවුන් වෙනවා හරිද ඊට පස්සේ මෙතනක් ඉන්නවා මම ඊට කලින් මේක ගේම් එක ප්ලේ කරලා තියෙනවා ඉවර කරලාම තියෙනවා ඒ හින්දා මම දන්නවා කට්ටිය ඉන්න දැන් ඒ කියන්නේ ලේසියෙන් ප්ලේ කරන්න පුළුවන් ගේම් එක මට ලේසි කිව්වට ඉතින් එහෙම ලේසිවත් නෑ හරිද කන අවස්ථාවක් නැතුවම නෙවෙයි කියන්නේ ඒ කාලේ හැටියට ඉතින් දැන් උනත් ප්ලේ කරන්න අමාරුයි අත්තන මට මේ සමහර වෙලාවට පුළුවන් හරිද සමහර වෙලාවට ඉතින් මේ වගේ ආවම ගුටි ගන්න වෙලාවල් තියෙනවා ඔය ආවේ කාගාව ස්පාසයක් එහෙම තිබ්බම ඉතින් උඩින් යන්න දෙන්න ෆ්‍රෙන්ඩ්ස් හරි යාළුවනේ අපි මුලින්ම ගිහිල්ලා මෙතන කම්පියුටර් ටිකක් තියලා එතනින් සිකියුරිටි කැම් ඕෆ් කරගමු විනාඩියකට වගේ ඒ කියන්නේ මේ කැම් එකේ තියෙන සිකියුරිටි කැම් ටික ඕෆ් කරගන්න තියෙන මුලින්ම CCTV ටික මෙතන තවත් එකක් තියෙනවා Hi friends, ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්න, share කරන්න. අනිවාර්යෙන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා sub එකක් දෙන්න. තව ඔයාලා ආස game play තියෙනවා නම්, ඒ කියන්නේ game තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න යටින්. කොයි වගේ game ඉස්සරහට ගේන්න ඕන කියලා. අපි මෙතන අතනදී මරාගත්තා නේද? එතන කුළුණේ හිටියනේ ස්නයිපර් කාරේ. අපි කුළුණේට නැගලා ස්නයිපර් එක ගමු මුලින්ම. ඊට පස්සේ camp එකේ වටේ ඉන්න set එක කිල් කරලා අපි නැත්තම් පොඩ්ඩක් අමාරු වෙනවා හරිද මේකේ ලාම් එක දුනොත් කමාන්ඩර්ස් ලයිනවා එතකොට පොඩ්ඩක් අමාරුයි ගේම් එක ප්ලේ කරන්න ඒ හින්දා සයිලන්ට් මිෂන් එකක් තමයි එතන තියෙන්නේ අපි මේ විදිහට රේස් වීඩියෝ එකක් ගත්තා මේක තමයි අර එතන හිටපු ස්නයිපර් කාර්යය ගාව තිබ්බේ හරිද මෙන්න මේ විදිහට එක ගානේ මරමු උත් ඉවරයි ඔළුවට මතරියා තව මෙතන එකෙක් ඉන්නවනේ නෑ මෙතන ඉන්නවා උඩත් ඉවරයි මෙතන කුළුණ එකෙක් ඉන්නවා හරිද
අපි උවත් කිල් කරමු. ඔලුවට මතරේ හරි. තව මෙතන මේ ගාඩ් රූම් එකක් වගේ තියෙනවා. ඒකෙත් ඉන්නවා හරිද? එහෙම නැත්තම් පොඩ්ඩේ මිස් වෙච්ච ගමන් පොර එතන තියෙන එලාම් එකක්. ඒක ඉබ්බුව ගමන් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. හරිද? අපි මෙතන දැනට ඔෆ් වෙලා තියෙන CCTV කැම් ටික කුඩු කරගමු. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මෙතන තියෙනවා කේබල් එකක්. කේබල් එකේ අපි අර අතන තියෙන කුළුණට යන්න ඕනි. මෙතන පල්ලෙහා තව එකෙක් ඉන්නවා. හරිද? දැක්කොත් ඉවරයි. දැක්කොත් කට්ටිය ඇවිස්සෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඕහෝ. නෑ මම හිතන්නේ දැක්කේ නෑ. එක එකක් එහෙම තිබ්බනේ එතන. AK-47 එකක් තිබ්බ ෆ්‍රෙන්ඩ්ස්. අපි මුවත් කිල් කරගමු. හරිද? හරි. උත් ඉවරයි. ඊට පස්සේ අපි බහැලා නෑ මේකත් කිල් මේ කැමරාත් කුඩු කරගමු. නැත්නම් ඔකට වුණොත් එහෙම මේ එලාම් එක වදිනවා. එතකොට එලාම් එක වැදුනට පස්සේ කමාන්ඩර්ස්ලා ආවට පස්සේ අපිට ගේම් එක ප්ලේ කරන්න අමාරු වෙනවා. උංගා තියන්නේ ස්පාස් එකෙන් දෙපාරක් ඇදුනාම ඉතින් එච්චරම තමයි. උසියක් කම්බන මිනි උසියක් එක එකත් හරි. ඊට පස්සේ මේකේ මොනවත් නැහැ නේ. මෙතන තියෙනවා CCTV එකක්. අපිට මේක මිස් වුණාද? ඕනේ. හරි ඒකත් හරි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඒකත් අපි ඉවර කරගත්තා. පොඩ්ඩක් ලැග් වෙනවා හරිද? මම ඩවුන්ලෝඩ් කරපු software එක යවලා කියන්නේ මේ software එක නේ ට්‍රැක් මචං මේ ඩවුන්ලෝඩ් කරපු මේකේ අවුලක් හරිද? ෆයිල් එකේ අවුලක් පොඩ්ඩක් ලැග් වෙන ගතිය තියෙනවා හරිද? මේ සෙල්න ඔය විදියට තමයි ආ පැත්තට පැනගන්නේ. මේ හරිය කවුරුත් නැහැ හරිද? අපි ඔක්කොම ස්නයිපර් එකෙන් කෙල්ල දැම්මා. හරි ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි කාමර සෙට් එකක්. කාමර ඇතුලේ යන්න තියෙන ෆ්‍රෙන්ඩ්ස්. මේ කාමර ඇතුලට ආවට පස්සේ ඔය ලැග් එක නැති වෙනවා හරිද? පොඩ්ඩක් එළියට තමයි පොඩ්ඩක් ලැග් වෙන්නේ. බුලට් මොනවද තියෙනවා? බුලට් නේ. හරි යාළුවනේ මෙතන එකෙක් ඉන්නවද නෑනේ. එතනත් නෑ ෆ්‍රෙන්ඩ්ස්. අපි මෙතනිමුත් නෑනේ. කියන්න බෑනේ මචං. කොයි හරි ඉඳලා කෙල්ල ඇතරියාම ඉවරයි අපි හරිද? අර තියෙන ෆ්‍රෙන්ඩ්ස් මේකේ තියෙන්නේ මෙන්න මේ ලෝරිය අරන් ඉක්මනට පැනලා යන්න. ඊට පස්සේ තියෙනවා අපිට ගුවන් යාන නාශක මිසයිල් පද්ධතිය තියෙන ට්‍රක් ටිකක් පුපුරන්න. ඒකේ තියෙන්නේ අපේ දෙවෙනි මිෂන් එකේ. හරි යාළුවනේ අදට අපි ගේම් ප්ලේ එක නතර කරනවා. මේකේ මම මිෂන් එකට ඔයාලට ගෙන දෙන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අදට අපි ගිල්ලෙන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා like and share කරන්න. දෙවෙනි මිෂන් එකෙන් අපි ආයෙත් සෙට් වෙමු.